හෙලෝ අනුජ කොහොමද ඉතින් ඔයාට? කොහොමද ඉතින් ඔයාට? අද ඔයා මොකක් ගැනද අපිට කියලා දෙන්න හදන්නේ? දලු ගැන. දලු කියන්නේ මොනවද දලුද? දලු කොළ. දලු කොළ. දලු වලින් මොනවද? කියන්න බලන්නේ අපි පටන් ගමුද? හා. රයිට්. එහෙනම් පටන් ගමු. දලු කොළ අපි කඩලා කොහොමද එතකොට ඒවා? කඩලා එහෙම කඩලා අරගෙන කඩනවා. හරි. එකල ලෝරියක් දීලා අපි ඒක අරන් ගිහිල්ලා අම්බරලා තේ කුඩු හදලා තේ බොමු. ඒතර කවුද ඒවා කඩන්නේ? අපේ අම්මලා. ආයේ අපේ අම්මා. කොහොමද කඩන විදිහ පොඩ්ඩක් පෙන්නන්න අපිට කඩලා. කඩලා මොකේද දාන්නේ ඒවා? දලු මල්ලට. දලු මල්ලට දානවා. මල්ලට දාලා ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ ලෝරියක් දෙනවා. ලොරියට දෙනවා. ලොරිය කවුද අරන් එන්නේ? ලෝරිය අරන් යන ඩ්‍රයිවර් මාමා. ඩ්‍රයිවර් මාමා. ඩ්‍රයිවර් මාමා ගෙනල්ලා ඊට පස්සේ ලොරියෙන් ඇරයි යනවා. අරන් කොහෙටද ඇරයි යන්නේ ඒවා? තේ දලු හදන්න. තේ දලු හදන තැනට තේ කුඩු හදන තැනටද? තේ කඩුව කුඩු හදන්න. හරි. ඊට පස්සේ අපි මේ ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ ඒව අම්බරනවා. මොකෙන්ද අඹරන්නේ? කොහොමද අඹරන්නේ? මැෂින් එක. අඹරන විදිහ පොඩ්ඩක් කරලා පෙන්නන්න පුළුවන්ද? එහෙම. අඹරලා ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ වේලෙන්න තියෙනවා. වේලෙන්න තියනවා. වේලෙන්න තියලා ඊට පස්සේ අරගෙන වේලුනම අරගෙන දානවා පැකට් වලට. එකල කඩේට දෙනවා. මොනවද කරන්නේ වේලුනාට පස්සේ? පැකට් වලට දාලා ඒකල ඒව කඩේට දෙනවා. කඩවල වලට දෙනවා. ඒවද අපි එතකොට ඔය ගෙනල්ලා ගෙදර තේ බොන්නේ? ඔව්. බොන්න ගන්නේ? ඔයා තේ බොනවද? ඔව්. තේ කොහොමද හදන්නේ තේ එක? ඒක දැන් දීන් දාලා. සීනි දාලා ඉතින් එතකොට ආයේ අත් තේ හදන්න. තේ කුඩු ගොට්ටාරගෙන ඒකට තේ කුඩු දාලා කියන පැහැදිලි කරන්න. දාලා උණු වතුර දාලා ඒකල ඒක ඒකල ඒක අයින් කරලා දීන් දාලා කවලම් කරලා ඔව්. එහෙනම් තමයි බොන්නේ. දැන් ඔයාලට පුළුවන්ද හදිසියේ තේ එකක් අප්පච්චිට හරි කාට හරි හදලා දෙන්න පුළුවන්ද? පුළුවන්. හරි. අද එතකොට අපි තේ ගැන තමයි තේ හදන ගැන තමයි අනුජ කියලා දුන්නේ නේ. හරි එහෙනම් බොහොම ස්තුතියි. බයි.